රුපියල් 50,000 ලක්ෂයත් අතර සුපිරිම ස්මාර්ට්ෆෝන්ස් 25ක් ගැන කතා කරමු. රුපියල් 50,000 ලක්ෂයත් අතර සුපිරිම ස්මාර්ට්ෆෝන්ස් ගැන වීඩියෝ එකක් මම මීට කලින් අරගෙන ආවිල්ලා තියෙනවා. මට මතක විදිහට 2025 නොවැම්බර් තමයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ. ඉතින් සෑහෙන පිරිසක් ඒ වීඩියෝ එක බලලා තිබ්බා. ඉතින් මං හිතුවා 2026ටත් රුපියල් 50,000 ලක්ෂයත් අතර සුපිරිම ස්මාර්ට්ෆෝන්ස් 25ක් ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් මේ ලිස්ට් එක ගැන කියන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි දැන් මේ දවස්වල අලුතින් ස්මාර්ට්ෆෝන් එකක් ගන්න ඉන්න කට්ටියට එතන ලද කාලයක් නෙවෙයි මේ ගත වෙන්නේ. මොකද කාලය ගත වෙන්න ස්මාර්ට්ෆෝන් වල මිල ගණන් සෑහෙන දුරට වැඩි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මීට කලින් රුපියල් 30,000ට 35,000ට තිබ්බ ස්මාර්ට්ෆෝන් එක මේනකොට රුපියල් 50,000 60,000 රේන්ජ් එකටම ගිහිල්ලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ ලිස්ට් එක ගැන කිව්වොත් එහෙම මේ ලිස්ට් එකේ තියෙන හැම ස්මාර්ට්ෆෝන් එකකම ඔයගොල්ලන්ට බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක බලා ගන්න පුළුවන්. ඉතින් ස්මාර්ට්ෆෝන් 25ක් මේ ලිස්ට් එකේ තියෙනවා. ඒ ලිස්ට් එකේ ගොඩක්ම තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් ස්මාර්ට්ෆෝන්ස්. බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක තමයි අපි ඔයගොල්ලන්ට කියන්නේ. සහ සෙකන්ඩ් හෑන්ඩ් ස්මාර්ට්ෆෝන් කිහිපයකුත් තියෙනවා. ගොඩක් නෑ 3-4ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ දැනට තියෙන අලුත්ම ප්‍රයිස් එක අපි මේ ලිස්ට් එකට ඇඩ් කරලා තියෙනවා. එහෙනම් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ ස්මාර්ට්ෆෝන්ස් මොනවද කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහළ තියෙන කළු පාට subscribe button එක press කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මතකතුව මේ වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒක මට කරන ලොකුම උදව්වක්. ඉතින් ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ ටෙක්නෝ ෆෝන් එකක්. ටෙක්නෝ ස්පාර්ක් 40 කියන 4G ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක අපිට 4GB 128, 6GB 128, 4GB 256, 8GB 256 විදියට RAM සහ ස්ටෝරේජස් කැටගරි 4කින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මිලිඅම්පියර් 5200ක බැටරි එකක් මේ ෆෝන් එකේ තියෙනවා. මේක ප්‍රයිස් එක ගැන කතා කරොත් එහෙම 48,500ත් රුපියල් 60,000 අතර මිලකට මේ ෆෝන් එක ඔයාලට මිලදී ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ විතර බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකක් විදියට. ඉතින් මේ ලිස්ට් එකේ තියෙන හැම ෆෝන් එකක්ම මම මේ කියන ප්‍රයිස් එකකටත් වඩා ගොඩක් අඩු මුදලකට හරි ඊටත් වඩා වැඩි මුදලකට හරි ඔයගොල්ලන්ට හම්බෙන්න පුළුවන්. ඒක ගැටලුවක් කරගන්න එපා කොයි වෙලේවත්. ඊළඟට ලිස්ට් එකේ දෙවෙනියට තියෙනවා Samsung ෆෝන් එකක්. Samsung Galaxy A07 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක අපිට 4GB 64, 4GB 128, 6GB 128 සහ 8GB 256 විදියට RAM කැටගරි 4ක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මිලිඅම්පියර් 5000ක බැටරි එකක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එක අද වෙනකොට රුපියල් 49,000 55,000 අතර මුදලකට මේ ෆෝන් එක ඔයාලට මිලදී ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ විතර බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකක් විදියට. ලිස්ට් එක තුන්වෙනිට තියෙන්නේ Xiaomi ෆෝන් එකක්. Xiaomi Redmi 15C කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන කොහොමද කියන්නද මේක? දුප්පතාගේ හිතවතා කියලා තමයි අපි ඉස්සර මේ ෆෝන් එකට කියවුවේ. ඉතින් මේ ෆෝන් එක ගැන කිව්වොත් එහෙම 4GB 128, 4GB 256, 6GB 128, 8GB 128, 8GB 256 විදියට RAM කැටගරි 5කින් බලා ගන්න පුළුවන්. මිලිඅම්පියර් 6000ක බැටරි එකක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එක අද වෙනකොට රුපියල් 48,500ත් රුපියල් 65,000 අතර මුදලකට මේ ෆෝන් එක වට ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ විතර බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකක් විදිහට. ඉතින් පේනවා ඇතිනේ සෑහෙන දුරට ෆෝන්ස් වැඩි වෙලා තියෙනවා. මේ ලිස්ට් එකේ තියෙනවා නම් ඔයාගේ ඩ්‍රීම් ෆෝන් එක කල් අරින්න එපා. ගොඩක් ඉක්මනට ගන්න. තව ඉස්සරහට යන්න තව මිල ගන්න වැඩි වෙන්න උනත් පුළුවන්කම තියෙන නිසා. හතරවෙනිට තියෙන්නේ Honor ෆෝන් එකක්. Honor X6C කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන කිව්වොත් එහෙම 6GB 128, 6GB 256, 8GB 256 විදියට RAM කැටගරි 3කින් බලා ගන්න පුළුවන්. මිලිඅම්පියර් 5300ක ලොකු බැටරි එකක් තියෙනවා සහ මේ ෆෝන් එකේ ප්‍රයිස් එක අද වෙනකොට රුපියල් 48,000ක් වගේ මුදලකට ඇවිල්ලා තියෙනවා. ඊළඟට පස්සෙට තියෙනවා ZTE ෆෝන් එකක්. ZTE Nubia V18 Plus කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම 4GB 128 සහ 8GB 128 විදිහට මෙවර කැටගරි දෙකකින් බලා ගන්න පුළුවන්. මිලිඅම්පියර් 6000ක බැටරි එකක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම මේ ෆෝන් එක අද වෙනකොට රුපියල් 50,000ක් වගේ මුදලකට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. ඔයා තෝරගන්න RAM එක ස්ටෝරේජ් එක අනුව මේ ස්මාර්ට්ෆෝන්ස් වල මිල ගණන් වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. හයවෙනිට තියෙන්නේ Infinix ෆෝන් එකක්. Infinix Hot 60i 4G කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම 4GB 128, 4GB 256, 6GB 128, 8GB 256 විදියට මෙමරි කැටගරි 4කින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මිලිඅම්පියර් 5160ක බැටරි කැපැසිටි එකක් සහ මේක ප්‍රයිස් එක ගැන කතා කරොත් එහෙම රුපියල් 50,000 55,000 අතර මේ ෆෝන් එක වඩා බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ඇතුලේ.
ඊළඟට තවත් ZTE ෆෝන් එකක් තියෙනවා. ZTE Blade V70 කියන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක අපිට 8GB 256 කියන RAM කැටගරි එක විතරයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මිලියම්පියර් 5000ක බැටරි එකක් තියෙනවා. රුපියල් 49500ක් වගේ මුදලකට මේකේ ෆෝන් එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. තව මීටරට වැඩි වෙන්න පුළුවන්. ඉතින් රුපියල් 50000ක් වගේ මුදලකට මේ ෆෝන් එක ඔයාලට බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් ශ්‍රී ලංකාව ඇතුලේ. ඊළඟට ලිස්ට් එකේ 8 වෙනිට තියෙන්නේ Oppo ෆෝන් එකක්. Oppo A5 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම 4GB 128 6GB 128 8GB 128 8GB 256 විදියට RAM කැටගරි 4කින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 6000ක බැටරි එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. සහ මේ ෆෝන් එකේ ප්‍රයිස් එක රුපියල් 50000 60000 අතර බිලකට මේ ෆෝන් එක වඩා බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් ශ්‍රී ලංකාව ඇතුලේ. ඊළඟට තවත් තියෙනවා Infinix ෆෝන් එකක්. Infinix Hot 60 Pro කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම මේකේ 8GB RAM එකක් එක්ක 128 සහ 256 විදියට කැටගරි දෙකකින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5160ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. සහ මේ ෆෝන් එකේ ප්‍රයිස් එක අද වෙනකොට රුපියල් 60000ක් 65000ක් වගේ මුදලකට මේ ෆෝන් එක වාට මෙලදී ගන්න පුළුවන් ශ්‍රී ලංකාව ඇතුලේ. ඊළඟට තියෙන්නේ Motorola ෆෝන් එකක්. Moto G45 කියන 5G ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම 4GB 128 සහ 8GB 128 විදියට මෙමරි කැටගරි දෙකකින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5000ක බැටරි එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. සහ මේ ෆෝන් එකේ අද වෙනකොට ප්‍රයිස් එක රුපියල් 62500ක් වගේ මුදලකට මේ ෆෝන් එක වාට අද වෙනකොට බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් ශ්‍රී ලංකාව ඇතුලේ. ඊළඟට තියෙනවා තවත් Infinix ෆෝන් එකක්. Infinix Hot 70 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම මේ ෆෝන් එකේ අපිට 4GB 128 6GB 128 6GB 256 8GB 128 8GB 256 විදියට මෙමරි කැටගරි 5කින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 6000ක බැටරි එකක් මේ ෆෝන් එකේ තියෙනවා බලා ගන්න පුළුවන්. සහ මේ ෆෝන් එකේ ප්‍රයිස් එක රුපියල් 62500ක් 75500ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රයිස් එකකට මේ ෆෝන් එක ඔයගොල්ලන්ට ශ්‍රී ලංකාව ඇතුලේ බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන්. ඊළඟට 12 වෙනිට තියෙන්නේ තවත් ටෙක්නෝ ෆෝන් එකක්. ටෙක්නෝ Camon 40 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම මේක අපිට 8GB 128 8GB 256 12GB 128 12GB 256 විදියට ගොඩක් හොඳ RAM කැටගරිස් 4කින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5200ක ලොකු බැටරි කැපැසිටි එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. සහ මේ ෆෝන් එක ප්‍රයිස් එක අද වෙනකොට රුපියල් 65000ක් වගේ මුදලකට මේ ෆෝන් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකාව ඇතුළේ බ්‍රෑන්ඩ් නිව් මිල විදියට. ඊළඟට ලිස්ට් එක 13 වෙනිට තියෙනවා තවත් Samsung ෆෝන් එකක්. Samsung Galaxy A17 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම 4GB 128 4GB 256 6GB 128 8GB 128 8GB 256 විදියට මෙමරි කැටගරි 5කින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5000ක බැටරි එකක් බලා ගන්න පුළුවන්. සහ මේ ෆෝන් එක ප්‍රයිස් එක අද වෙනකොට රුපියල් 71500ක් වගේ මුදලකට මේ ෆෝන් එක වාට මෙලදී ගන්න පුළුවන්. ඊළඟට ලිස්ට් එකේ 14 වෙනිට තියෙන්නේ Honor ෆෝන් එකක්. Honor X7D කියන 4G ෆෝන් එක. මම තියාගන්න මේක 4G ෆෝන් එකක්. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම මේක අපිට 6GB 128 8GB 128 8GB 256 සහ 8GB 512 විදියට මෙමරි කැටගරි 4කින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 6500ක ලොකු බැටරි කැපැසිටි එකක් මේ ෆෝන් එකේ තියෙනවා බලා ගන්න පුළුවන්. සහ මේ ෆෝන් එකේ අද වෙනකොට බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක රුපියල් 67000ක් වගේ මුදලකට මේ ෆෝන් එක වට මිලදී ගන්න පුළුවන් ශ්‍රී ලංකාව තුලේ බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකක් විදියට. ඒ වගේම ලිස්ට් එකේ 15 වෙනිට තියෙන්නේ ලංකාවේ ගොඩක් ෆේමස් වෙච්ච ගේමින් ෆෝන් එකක්. ඒ තමයි ZTE Nubia Neo 3 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකේ 8GB 256 කියන RAM සහ storage කැටගරි විතරයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මිලියම්පියර් 6000ක බැටරි එකක් තියෙනවා. මේ ෆෝන් එකේ අද වෙනකොට ප්‍රයිස් එක රුපියල් 66500ක් විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම මේක ගොඩක් හොඳ ගේමින් ෆෝන් එකක්. මොබයිල් ගේම්ස් වලටම තමයි මේ ෆෝන් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එක කරන කට්ටිය ඒක දන්නවා. ඉතින් ගොඩක් හොඳ ෆෝන් එකක්. ඊළඟට ලිස්ට් එකේ 16 වෙනිට තියෙන්නේ තවත් ටෙක්නෝ ෆෝන් එකක්. ටෙක්නෝ Camon 40 Pro කියන 4G ෆෝන් එක. ඉතින් කලින් අපි කතා කරේ ටෙක්නෝ Camon 40 කියන ෆෝන් එක. මේක ඇවිල්ලා ඒකෙම Pro version එක. මේ ෆෝන් එකෙත් අපිට 8GB 256 කියන RAM සහ storage එක විතරයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මිලියම්පියර් 5200ක බැටරි කැපැසිටි එකක් මේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ ප්‍රයිස් එක රුපියල් 86500ක් වගේ මුදලකට මේ ෆෝන් එක වඩා බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් ශ්‍රී ලංකාව ඇතුලේ. ඊළඟට තවත් Honor ෆෝන් එකක් තියෙනවා. Honor 400 Lite කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම 8GB 256
12GB 256 විදියට කැටගරි දෙකකින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5230ක බැටරි කැපැසිටි එකක් බලා ගන්න පුළුවන් සහ මේ ෆෝන් එකේ අද වෙනකොට බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක රුපියල් 95000ක් වගේ මුදලකට මේ ෆෝන් එක වාට බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන්. ඊළඟට තවත් බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඒ තමයි Nothing CMF Phone 1 කියන මේ සුපිරිම් ෆෝන් එක. ලංකාවේ එච්චර ජනප්‍රිය නැති ස්මාර්ට් ෆෝන් බ්‍රෑන්ඩ් එකක්. කොහොම හරි මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම 6GB 128 8GB 128 8GB 256 විදියට මෙමරි කැටගරි තුනකින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5000ක බැටරි කැපැසිටි එකක් මේ ෆෝන් එකේ තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ අද වෙනකොට ප්‍රයිස් එක රුපියල් 82500ක් වගේ මුදලකට මේ ෆෝන් එක ඕගොල්ලන්ට බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් ශ්‍රී ලංකාව ඇතුලේ. ඊළඟට ලිස්ට් එකේ 19 වෙනිට තියෙන්නේ තවත් Xiaomi ෆෝන් එකක්. Xiaomi Redmi Note 50 කියන 5G ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම 6GB 128 8GB 128 8GB 256 8GB 512 12GB 512 විදියට මෙමරි කැටගරි පහකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මිලියම්පියර් 5520ක ලොකු බැටරි කැපැසිටි එකක් මේ ෆෝන් එකේ තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ අද වෙනකොට ප්‍රයිස් එක රුපියල් 92000ක් වගේ මුදලකට මේ ෆෝන් එක වඩා බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් ශ්‍රී ලංකාව ඇතුලේ. මීට වඩා අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඒ ගැන මුකුත් හිතන්න එපා. ඊළඟට ලිස්ට් එකේ 20 වෙනිට තියෙන්නේ තවත් Infinix ෆෝන් එකක්. Infinix Note 50 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකේ 8GB RAM එකක් සහ 256 ස්ටෝරේජ් එකක් විතරයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මිලියම්පියර් 5200ක බැටරි එකක් තියෙනවා. රුපියල් 95000ක් වගේ මුදලකට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් මේ ෆෝන් එක වාට මිලදී ගන්න පුළුවන් ශ්‍රී ලංකාව ඇතුලේ. ඊළඟට ලිස්ට් එකේ 21 වෙනිට තියෙන්නේ තවත් Samsung ෆෝන් එකක්. Samsung Galaxy A36 කියන 5G ෆෝන් එක. මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම මේ ෆෝන් එකේ 6GB 128 6GB 256 8GB 128 8GB 256 12GB 256 විදියට මෙමරි කැටගරි පහකින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5000ක බැටරි කැපැසිටි එකක් මේ ෆෝන් එකේ තියෙනවා. අද වෙනකොට මේ ෆෝන් එකේ බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක රුපියල් 95000ක් වගේ වෙනවා. ඊළඟට තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් ස්මාර්ට් ෆෝන් එනකම් බලන් හිටපු කට්ටියට ඔන්න සෙකන්ඩ් හෑන්ඩ් ස්මාර්ට් ෆෝන් තුනක් ලිස්ට් එකේ දාලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ තුන. ඉතින් ලිස්ට් එකේ 22 වෙනිට තියෙන්නේ OnePlus 12R කියන 5G ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම 8GB 128 8GB 256 12GB 256 16GB 256 විදියට මෙමරි කැටගරි හතරකින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5500ක හොඳ බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එක ඔයගොල්ලන්ට ශ්‍රී ලංකාවේ ඇතුලේ අද වෙනකොට රුපියල් 87000ක් වගේ මුදලකට මේ ෆෝන් එක සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් විදියට මිලදී ගන්න පුළුවන්. ඊළඟට ලිස්ට් එකේ 23 වෙනිට තියෙන සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක්. ඒ තමයි iPhone 13. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම ඉතින් මම සමහරවිට මම අමුතුවෙන් කියන්න ඕනේ නැතුව ඇති. ඉතින් කවන්නේ මම කියන්නම්. 4GB RAM එකක් විතරයි තියෙන්නේ. 128 256 සහ 512 විදියට ස්ටෝරේජස් කැටගරි තුනකින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 3240ක බැටරි කැපැසිටි එකක් මේ ෆෝන් එකේ තියෙනවා. මේ ෆෝන් එක සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් විදියට අද වෙනකොට රුපියල් 95000ක් වගේ මුදලකට iPhone 13 එකක් ඕගොල්ලන්ට ශ්‍රී ලංකාව තුලේ මිලදී ගන්න පුළුවන්. ඊළඟට තවත් සෙකන්ඩ් හෑන්ඩ් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඉතින් මේක තමයි ලිස්ට් එකේ අන්තිම සෙකන්ඩ් හෑන්ඩ් ස්මාර්ට් ෆෝන් එක. ඒ තමයි Samsung Galaxy S23. ඉතින් මේ ෆෝන් එක ගැනත් මම ලොකුවට කතා කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. ඒක කමන්නේ මම කියන්න. 8GB RAM එකක් විතරයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. 128 256 512 විදිහට ස්ටෝරේජස් කැටගරි තුනකින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 3900ක බැටරි කැපැසිටි එකක් මේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ අද වෙනකොට වටිනාකම රුපියල් 95000ක් වගේ වෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ෆෝන් එකක් නිසා. ඉතින් මේවා තෝරගන්න RAM එකත් එක්ක තෝරගන්න ෆෝන් එකේ කන්ඩිෂන් එකත් එක්ක මේ මිල පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. සමහරට ලක්ෂය වුණත් පයින්න හැකියාව තියෙනවා. ඉතින් මම මේ අවම මුදල තමයි මම මේ ඔයගොල්ලන්ට මම මේ කියුවේ. රයිට් එහෙනම් ලිස්ට් එකේ 25 වෙනි ස්මාර්ට් ෆෝන් එක, ඒ කියන්නේ අවසානම ස්මාර්ට් ෆෝන් එක OnePlus Note CE4 Lite කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක 8GB RAM එකක් සහ 256 ස්ටෝරේජ් එකක් විතරයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මිලියම්පියර් 5110ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. මේ ෆෝන් එක බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් ඕගොල්ලන්ට රුපියල් ලක්ෂයත් 1.20ත් අතර මුදලකට මේ ෆෝන් එක ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් ශ්‍රී ලංකාව තුලේ බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකක් විදිහට.
රයිට් බොයිසන් ගර්ස් ඉතිං ඔයදර තමයි මේ රුපියල් 50,000 ලක්ෂයක් අතර ස්මාර්ට් ෆෝන්ස් 25 අපිට බලාගන්න පුළුවන්කම ලැබුණේ මේ ලිස්ට් එකේ ඔයා කැමතිම කියන්නේ ඔයා ඉස්සරහට ගන්න ඉන්න ෆෝන් එක මේ ලිස්ට් එකේ තියෙනවා නම් ඒක පල්ලෙහාන් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම මේ ෆෝන්ස් වලින් එක ෆෝන් එකක් හරි ඔයා දැනටවත් යූස් කරනවා නම් ඔයාගේ එක්ස්පීරියන්ස් එක ෆෝන් එකත් එක්කම පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ගැන මොකද දන්නේ කියලාත් ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් අපි ළඟදී දවසක හම්බෙමු. එහෙනම් කටේටම ගුඩ් බයි පරිස්සමින් ඉන්න. ජය වේවා.